මම උසස් පෙළ ගිණුම් කරන දේශක දිනුක රොෂාන්. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට කොමර්ස් විෂය ධාරාව ගැන හඳුනා ගැනීම කරන්න, කොමර්ස් විෂය ධාරාව ගැන කලින් දැනගන්න මේ සම්පූර්ණ වීඩියෝ එකම බලන්න. අපි කොමර්ස් විෂය ධාරාව ගැන සම්පූර්ණ පැහැදිලි කිරීම මේ වීඩියෝ තුල කරනවා. පුතේ දැන් ඔයාගේ පාසල් ජීවිතේ අවුරුදු 11ක් පාසල් ගිහින් 11 වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් 6/3ක අවම ප්‍රතිඵලයක් ගන්න ඕනේ ඔයා උසස් පෙළට සුදුසුකම් ලබන්න. උසස් පෙළ කියන්නේ අවුරුදු 2ක පාඨමාලාවක්. මෙතන පළමු වර්ෂය 12 වසර විදිහටත් දෙවෙනි වර්ෂය 13 වසර විදිහටත් නම් කරනවා. එතකොට ඔයාට ඔයාගේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ අවුරුදු 2ක් ගියාට පස්සේ. අවුරුදු 2කින් පස්සේ තමයි ඔයාට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඒතකොට උසස් පෙළ කියන්නේ පුතේ අවුරුදු 2ක පාඨමාලාවක් 12 වසර සහ 13 වසරත් කියන වර්ෂ දෙකක. පුතේ උසස් පෙළේදී ඔයා විෂය ධාරාවන් කිහිපයකින් එක විෂය ධාරාවක් තෝරගන්න වෙනවා අවුරුදු 2 පුරාවට අධ්‍යයනය කරන්න. ඒ විෂය ධාරාවන් වලින් ප්‍රධාන විෂය ධාරාවන් 5ක් මම ඔයාට පෙන්නලා තියෙනවා. වාණිජ්‍ය විෂය ධාරාව, කලා විෂය ධාරාව, විද්‍යා විෂය ධාරාව, ගණිතය විෂය ධාරාව හා තාක්ෂණික විෂය ධාරාව. එතනින් පුතේ ඔයා වාණිජ්‍ය විෂය ධාරාව තෝරගන්නවා නම් මම මේ වීඩියෝවෙන් කතා කරන්නේ වාණිජ්‍ය විෂය ධාරාව ගැන. එනිසා මම ඔයාට හයිලයිට් කරලා පෙන්නලා තියෙනවා වාණිජ්‍ය විෂය ධාරාව. වාණිජ්‍ය විෂය ධාරාව තෝරගන්න නම් ඔයාට O level වලට ගණිතයට හෝ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන විෂයට O level කොමර්ස් කියන විෂයට C සාමාර්ථයක් අරන් තියෙන්න ඕනේ. දැන් සමහරක් ළමයි ඉන්නවා O level වලට කොමර්ස් කරපු අය. O level වලට කොමර්ස් කරපු අයට O level කොමර්ස් වලට O level ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන විෂයට C සාමාර්ථයක් තිබුණොත් ඔයාට A level කොමර්ස් කරන්න පුළුවන්. O level කොමර්ස් නොකරපු කෙනෙක්ට මැත්ස් වලට ගණිතයට O level ගණිතයට 100ක් තියෙනවා නම් ඔයාට A level වලදී කොමර්ස් කරන්න පුළුවන්. ඒ වගේම තව ඔය සමහරක් පාසල් බලාපොරොත්තු වෙන සුදුසුකම් තියෙන පොතේ අලුතෙන් ළමයි බඳව ගන්නකොට නමුත් ප්‍රධාන විදිහට ඔයාට කොමර්ස් කරන්න තියෙන්න ඕනේ ගණිතය විෂයට හෝ වාණිජ්‍ය විෂයට ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන විෂයට ලබා ගන්න C සාමාර්ථයක අවමයක්. ඕනම විෂය ධාරාවක් තෝරගත්තට පස්සේ ඒ විෂය ධාරාව තුළ විෂයන් 6ක් වට අධ්‍යයනය කරන්න වෙනවා A level වලදී. ඒ විෂය 6න් ඕන විෂය ධාරාවක පොදු පරීක්ෂණයේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි කියන විෂයන් තුන තියෙනවා. මෙතන පුතේ පොදු පරීක්ෂණය අනිවාර්යෙන් විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න ඔයාට සමත් වෙන්නම වෙනවා. ඊළඟ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය සහ සාමාන්‍ය ඉංග්‍රීසි අනිවාර්යෙන් නැහැ ඔයාට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න සමත් වීම. ඔයා විශ්වවිද්‍යාල යනවද නැද්ද කියලා එක තීරණය කරන ඉස්සර ස්කෝ එක ගණනය කරන්න කොමර්ස් වලදී භාවිත කරන ප්‍රධාන විෂයන් තමයි පුතේ ගිණුම් කරන්නේ විෂය, ව්‍යාපාර අධ්‍යයනයේ විෂය, ආර්ථික විද්‍යාව විෂය, සමහරක් අය තොරතුරු තාක්ෂණය කියන විෂයත් තෝරගන්නවා. සමහරක් ළමයි ස්ටැට් සංඛ්‍යානය කියන විෂයත් තෝරගන්නවා. මෙතන පුතේ ගොඩක් ළමයි තෝරගන්නේ ගිණුම් කරණය, ව්‍යාපාර අධ්‍යයනයේ ආර්ථික විද්‍යාව. නැත්නම් මේ විෂයන් එකක් අයින් කරලා IT විෂය තෝරගන්නවා. මේ ප්‍රධාන විෂයන් තුන මත තමයි ඉස්ඩිස්කෝ එකක් ගණනය කළා ඔබ විශ්වවිද්‍යාලයකට තෝරගන්න පුළුවන් ද බැයිද කියන එක තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නකොට මම මේ පුතේ එක උදාහරණයකට අදාළ ටිකක් විතරයි. මොකද ලංකාව පුරා ඉන්න ළමයි මේ වීඩියෝ බලනවා වෙන්න පුළුවන්. එතකොට ඕන කෙනෙකුට තේරුම් ගන්න පහසු විදිහට මම මේ විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීම හැකියාව ගැන ඔයාලට පැහැදිලි කිරීම කරන්නේ. අපි විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නේ ඒගොල්ලෝ ගණනය කරන විභාග දෙපාර්තමේන්තුවෙන් අපිට ගණනය කරලා එවන ඉස්ඩිස්කෝ එකක් මත පදනම් වෙලා. පුතේ මේ ඉස්ඩිස්කෝ එක මත ඒගොල්ලෝ දිස්ත්‍රික්කයේ සහ ලංකාවේ ඔව රෑන්ක් කරනවා. සාමාන්‍යයෙන් කැම්පස් වලට බඳවා ගැනීම කරන්නේ දිස්ත්‍රික් රෑන්ක් වලින්. එතකොට දිස්ත්‍රික් රෑන්ක් වලදී ඔයාට දිස්ත්‍රික්කයේ වෙනියෙක් දෙනවා. 1 2 3 4 5 150 160 300 320 600 815 1200 මේ වගේ ඔයාට දිස්ත්‍රික්කේ රෑන්ක් එකක් දෙනවා. ඒ දිස්ත්‍රික් රෑන්ක් එක මත ඔයාට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතමු කෑගල්ල කියන දිස්ත්‍රික්කය කියලා. කෑගල්ල කියන දිස්ත්‍රික්කයේ එකේ ඉඳන් 300ට වගේ වෙනකන් විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න පුළුවන්. එකේ ඉඳන් 300 දක්වා වගේ විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න පුළුවන්. මම මෙතන වෙන උදාහරණයක් වඩ ඉදිරිපත් කරලා තියෙන්නේ. පැහැදිලි කරගන්න විතරක්. සාමාන්‍ය කෑගල්ල දිස්ත්‍රික්කයේ
එකේ ඉඳන් 300 දක්වා වගේ කොමර්ස් වලින් විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම 300 ඉඳන් තව 20කට විතර වගේ විද්‍යාපීඨ වරම් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම එතනින් එහාට නිදහස් අධ්‍යාපනය යටතේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔය HNDA ඒ වගේ කෝසස් තියෙනවාට හදාරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඕනම විෂය ධාරාවක් තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම දේ තමයි පුතේ මේ එකකට දැන් විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න පුළුවන් වුණොත් අවුලක් නෑ. ඔයා ඕකේ. විද්‍යාපීඨ වරම් හරි ඒ කියන්නේ පුතේ ඔයාට එක මේ කඩයිමට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න පුළුවන් වුණොත් ඔයාට අවුලක් නෑ. ඔයාගේ අනාගතේ පැහැදිලි. හැබැයි වෙන මේ විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීම හැකියාව ඔයාට නොමැති වුණොත් ඔයාට කොයි වගේ ඉදිරි අනාගතයක් තියෙද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕන විෂය ධාරාවක් තෝරගන්නකොට. සාමාන්‍යයෙන් වාණිජ්‍ය කියන විෂය ධාරාවේ ඉන්න ඔයාට විශ්වවිද්‍යාල වරම් ලැබපු කෙනෙක් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වරම් නොලැබුණ කෙනෙක්ට වෙන්න පුළුවන්, ඕන කෙනෙක්ට හදාරන්න පුළුවන් වෙනත් පාඨමාලා ගොඩක් තියෙනවා. තව පාඨමාලා ගොඩක් තියෙනවා. මේවා සාමාන්‍යයෙන් අහලා තියෙන පාඨමාලා. කොමර්ස් කරපු අයට තියෙන පාඨමාලා chartered, ඊළඟට CIMA, AAT, ඊළඟට ඔය NSBM like courses, ඊළඟට CMA, SLIM, ඊළඟට පොතේ banking, ඒ වගේම ACCA, IPM like courses, ඊළඟට NIBM like courses, ඒ වගේම තව ඔයාට බාහිර උපාධි මේ වගේ තව කරන්න පුළුවන් courses ගොඩක් තියෙනවා. මම මේ අර ගොඩක් අය දන්න course ටිකක් විතරක් මෙතන ඔයාට ඩිස්ප්ලේ කරේ. සාමාන්‍ය පොතේ අපි කොමර්ස් කියන විෂය ධාරාවෙන් වාණිජ්‍ය විෂය ධාරාවෙන් A-level කළාම ඔයාට යන්න පුළුවන් විශ්වවිද්‍යාල මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, මොරටු විශ්වවිද්‍යාලය, පෙරදෙණිය විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය, සබරගම විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, යාපනයේ විශ්වවිද්‍යාලය කොමර්ස් කරපු ඔයාට ලංකාව තුළ තියෙන විශ්වවිද්‍යාල වලින් ගොඩක් විශ්වවිද්‍යාල වලට යෑමේ හැකියාව තියෙනවා පුතේ අදාළ පාඨමාලා හදාරන්න. අපි විෂය ධාරාවක් තෝරගන්නකොට හිතන්න ඕනේ අපේ රැකියාව කොයි වගේද කියන එක. අපි විෂය ධාරාවක් තෝරගන්නේ ජොබ් මාකට් එකේ Tamanට රැකියාවක් තෝරගන්න. සාමාන්‍ය පුතේ කොමර්ස් කරපු ළමයෙක්ට ජොබ් මාකට් එකේ කොයි වගේ ජොබ් ප්‍රමාණයක් තියෙනවද? සාමාන්‍යයෙන් ජොබ් මාකට් එකේ ඔය විෂය ධාරාවන් කිහිපය අතරින් බලනකොට වැඩිම ජොබ් සංඛ්‍යාවක් තියෙන මේ කොමර්ස් කරපු අයට. මොකද අපි ජොබ් එකක් හොයාගෙන යන්නේ ව්‍යාපාරයක. ජොබ් එකක් හොයාගෙන ව්‍යාපාරයකට යනකොට ඒගොල්ලෝ වැඩි තැනක් දෙන්නේ කොහොමත් ව්‍යාපාර ගැන ඉගෙන ගත්ත කෙනෙක්ට. ව්‍යාපාර ගැන උගන්වන්නේ මේ කොමර්ස් නැත්නම් ඔයාගේ වාණිජ්‍ය විෂය ධාරාව තුළ. ඒ නිසා ඔයාට වැඩි තැනක් තියෙන ජොබ් මාකට් එකේ ගොඩක් ජොබ් වල. මම එක උදාහරණ කිහිපයක් විතරක් ගත්ත පුතේ. ඔය HR මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත සීළු රැකියාව, මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණය, ඊළඟට ඔය අලෙවි කළමනාකරණය, ඊළඟට මූල්‍ය කළමනාකරණය මේ ආශ්‍රිත රැකියා ගොඩක්. ඒ වගේම ගිණුම් කරන ආශ්‍රිත රැකියා, විගණන ආශ්‍රිත රැකියා, බැංකුව ආශ්‍රිත රැකියා, ඊළඟට ඔය ආදායම් බදු ආශ්‍රිත රැකියා, ඊළඟට ව්‍යාපාර ලෝකයේ තියෙන ගොඩක් රැකියා. මේ කොමර්ස් කරපු ඔයාට වෙන් වෙලා තියෙන රැකියා. ඊළඟට පුතේ මම ඔයාට මේ වේකන්සිස් දෙකක් අරන් තියෙනවා. මේක මේ වේකන්සිස් ගන්නකොට Google search කරලා ගත්ත වේකන්සිස් දෙකක් මම ඔයාට අරන් තියෙන පුතේ. එක chartered accountant කෙනෙක් ගැන ගිණුම් කරන්න යන්න පුළුවන්. කොමර්ස් වල වාණිජ්‍ය කියන විෂය ධාරාවේදී කොමර්ස් වල යන්න පුළුවන් ඉහළම තැනක් තමයි chartered accountant කෙනෙක්. දැන් සාමාන්‍ය chartered accountant කෙනෙක්ගේ මාසික සැලරිය කොයි වගේ වෙනවද කියලා සාමාන්‍ය Google search කරලා බලන්න. මේ සාමාන්‍ය ලක්ෂ 10ක විතර මාසික වැටුපක්. ඒ වගේම වෙන රටක රැකියාව කරන්න බලාගෙන ඉන්නවනම් ලක්ෂ 23කට ආසන්න රැකියාවක්, ලක්ෂ 23කට ආසන්න වැටුපක් ඔයාට ලබා ගන්න පුළුවන් මේ විෂය ධාරාව තෝරා ගැනීම සිද්ධ කළොත්. පුතේ දැන් A level වලදී ඔයාගේ ක්ලාස් එක හරියටම තෝරා ගැනීම කරන්න ඕනේ. ඔයා වාණිජ්‍ය විෂය ධාරාවෙන් A level කරන්න සූදානමින් ඉන්න කෙනෙක් නම් 2027 පන්තිවලට අපි අපේ පන්ති ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ තොරතුරු ඔයාට ලබා ගන්න පුළුවන් මම පහලින් ඉදිරිපත් කරලා තියෙන දුරකථන අංකයට WhatsApp message එකක් දාලා එහෙම නැත්නම් කෝල් එකක් අරන් ඔයාට අවශ්‍ය විස්තර ලබා ගන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාසස් වලට, ෆිසිකල් ක්ලාස් වලට ඒ දෙකටම සම්බන්ධ වීමේ හැකියාව ඔයාට තියෙනවා. අපේ ක්ලාසස් වලදී අපි අපේ පාඩම් ටික කරගෙන යන්නේ පුතේ. අපේ ක්ලාස් දෙකක් ඔයා වෙනුවෙන් සංවිධානය වෙනවා. ඒ එකක් තියරි ක්ලාස් එක සහ රිවිෂන් ක්ලාස් එක.
තියරි ක්ලාස් එක සහ රිවිෂන් ක්ලාස් එක. තියරි ක්ලාස් එකේ මේ තියරි ක්ලාස් එකේ අපේ වැඩපිළිවෙල යන්නේ පළවෙනි පාඩමේ ඉඳන්. පළවෙනි පාඩමේ ඉඳන් ඉස්සරහට තමයි තියරි ක්ලාස් එකේ අපි අධ්‍යයනය කිරීම කරන්නේ. පාඩම් අංක 1 ඉඳන් ඉස්සරහට සිලබස් එක තුල යනවා තියරි ක්ලාස් එකේ. ඊළඟට තව මාස කිහිපයක් ගියාට පස්සේ රිවිෂන් ක්ලාස් එක ආරම්භ කරනවා. රිවිෂන් ක්ලාස් එකේ කරන්නේ අවසාන පාඩම් වල ඉඳන්. එතකොට 13 වසරේ අවසාන පාඩම් වලින් ඉඳන් තමයි පටන් ගන්නේ රිවිෂන් එක. මේ තියරි ක්ලාස් එක 12 වසරෙන් පටන් ගත්තට අපි රිවිෂන් ක්ලාස් එක පටන් ගන්නේ 13 වසරේ අග. 13 වසරේ අග පාඩම් වලින් තමයි මේ රිවිෂන් ක්ලාස් එක පටන් ගන්නෙ. 13 වසරේ අග පාඩම් වලින් රිවිෂන් එක පටන් ගන්නවා කියනකොට ඔයාට හිතෙයි සාමාන්‍යයෙන් මේ 13 වසරේ අග තේරෙයිද 12 වසර සම්පූර්ණ කරන්නේ නැතුව කියලා. හැබැයි ගිණුම්කරණය කියන විෂයයේදී මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය කියලා ගිණුම්කරණය කොටස් දෙකක් තියෙනවා. එතන මූල්‍ය ගිණුම්කරණය තමයි මේ 12 වසර පුරාවටම අපි කතා කරන්නේ. කළමනාකරණ ගිණුම්කරණය 13 වසරේ අවසාන වාර දෙකේදී කතා කරන්න තියෙන්නේ. කළමනාකරණ ගිණුම්කරණය තමයි අපි මේ රිවිෂන් එකේ පටන් ගන්නෙ. එතකොට කළමනාකරණ ගිණුම්කරණය රිවිෂන් එකේ පටන් ගන්නකොට කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ වෙනමම ගිණුම්කරණයක්. ඒක අපිට මුල ඉඳන් අධ්‍යයනය කිරීම කරන්න පුළුවන්. පුතේ එතකොට මේ තියරි ක්ලාස් එක පළවෙනි පාඩමේ ඉඳන් එනකොට රිවිෂන් ක්ලාස් එක අවසාන පාඩම් ටික ඉවර කරනකොට ඉතා ඉක්මනින් විභාගයට සාමාන්‍යයෙන් මාස 6කට හෝ මාස 8කට කලින් වගේ ඔයාට ඔයාගේ මාස 6කට මාස 6ත් මාස 8ත් වගේ කාලයක් වෙනකොට ඔයාට ඔයාගේ විෂය නිර්දේශය ආවරණය කරගන්න පුළුවන්. ඒ වගේම සමහරක් අමාරු පාඩම් වලට වෙන්න පුළුවන්. අවශ්‍ය පාඩම් වලට අවශ්‍ය වීඩියෝත් ඔයාට ලබා ගන්න පුළුවන් අපේ ක්ලාස් වලට සම්බන්ධ වීමෙන්. අපේ නවපන්ති සම්බන්ධව අවශ්‍ය සියලු තොරතුරු ලබා ගන්න ඔයාට පුළුවන් පහළ දැක්වෙන දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් WhatsApp මැසේජ් එකක් තියන්න. ඔයාට අවශ්‍ය විස්තර සියල්ලක්ම ලබා ගන්න පුළුවන්. ඊළඟට ඔයා කෑගල්ල ඊළඟට බලොච්කොපිටිය රුවන්වැල්ල අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉන්න කෙනෙක්ට නම් ඔයාට ෆිසිකල් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක. ඒ වගේම ඒ ආශ්‍රිතව නැතුව වෙන ලංකාවේ වෙන කොහේ හරි ඉන්න කෙනෙක්ට නම් ඔයාට ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඕනම කෙනෙක්ට ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට අපේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා.